හොඳයි හැමෝටම සුබ දවසක් වේවා. උනදත් අපි ඔයාලකට වෙලා ඉන්නවා forex bull market daily market forecast video කරගෙන. අද දවසේ guys 2025 11 මාසේ 26 වෙනිදා අද බදා දවස අපි බලමු අද දවස් තුල bull market එක මොනවා වගේ ඇසුරක් මතක් ඇති කියන කාරණේ. ඊට කලින් අපි quick summary එක දාලමු. ගෙවුණු දවස් තුල අපි යාළුවගෙන ආපු forecast video එකෙන් දීපු supply demand zone වලට අපේ confirmation එක market එක වැඩ කරපු setups ටික ගැන. okay. මෙන්න මේ area වල අපි target කරන් හිටපු 5 minute demand zone තිබ්බා. market එක මෙන්න මේ demand zone එක අතරින් අපේ confirmation දීලා මෙතන bullish divergence එකක් වැඩ කරලා දෙනවා අන්න බලන්න පුළුවන්. market එක drop වෙලා දෙනවා. ඊට සාපේක්ෂව අපේ RSI indicator එකේ up එක create කරලා bullish divergence එකක් එක්ක market එක පළවෙනි setup එක create කරලා දෙනවා. මේ setup එක pip 300ක් විදිහට වැඩ කරලා දෙනවා අන්න බලන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ area වල අපි target කරගෙන හිටපු golden pocket තිබ්බා. මේ golden pocket එක අතරින් නැවතත් market එක bearish divergence එකක් වැඩ කරලා සෙල් වෙලා තියෙනවා. ඒ setup එක pip 440ක් විදිහට වැඩ කරලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව market එක නැවතත් මෙන්න මේ area එකේ setup එකක් create කරා. ඒ setup එක pip 370ක් විදිහට වැඩ කරලා දෙනවා. ආයේ නැවතත් මෙන්න මේ අපි target කරගෙන හිටපු daily 0.3 level අතරේ market එක නැවතත් setup එකක් create කරලා දෙනවා bullish divergence එකක් එක්ක. ඒ setup එක pip 440ක් විදිහට වැඩ කරලා දෙනවා. නැවතත් අර අපි target කරපු area එකෙන්ම pip 270ක setup එකක් market එක create කරලා දෙනවා. මේ දිනේ ඊයේ දවස් තුල අපි target කරගෙන හිටපු level zone වලින් market එක වැඩ කරපු setups ටික. ඒ ගානේ මතක් කරන ගමන් ඔයාලට මෙන්න මේ සමූහයට එකතු වෙලා ඉන්න පුළුවන්. මේ සමූහ negotiation එක open වෙනවා. ඊට අමතරව අපි උදෑසන time එක තුල සෑම දිනකම ඔයාලට අපි දකින fundamental update එක මේ සමූහයට ලබා දෙනවා. මේ සමූහ අපි ඔයාලට open කරලා තියෙන්නේ ඔයාලට forex සම්බන්ධ ප්‍රශ්නයක් විසඳගෙන මේ field එකට enter වෙන්න. ඒ ගානේ මතක් කරන ගමන් හැමදාම මතක් කරනවා වගේ trading කරන guys risky business එකක් මුලින්ම knowledge එක හදා ගන්න field එකට එන්න. එහෙම වුණොත් අනිවාර්යෙන්ම මෙහා success වෙන්න පුළුවන්. okay. අපි start කරන්න video එකත් එක්ක. ඉතින් මේ බිස්නස් එක ඔයාලට ගෙදරින් තම ෆ්‍රී කරන්න පුළුවන් බිස්නස් එකක්. නමුත් guys ඔයා මුලින්ම knowledge එක හදා ගන්න අවශ්‍යයි. knowledge එක නැතුව මේ field වලට එන්න එපා. ඔයාලට ඇති වෙන්න සරල නැති කරන්න පුළුවන්. ඒ හින්දා මුලින්ම කරන්න ඕන knowledge එක හදා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය හැම දැනුමක්ම ඔයාලට අපි මේ YouTube channel එක තුල දීලා තියෙනවා. අපි daily focus video එකක් ඔයාලට අරගෙන එනවා. ඊට අමතරව ඔයා forex කියන field එකට කැමති කෙනෙක් නම් මේ playlist කියන tab එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැනට කතා කරලා තියෙන හැම දෙයක්ම ඔයාලට පහසු වෙන playlist කරලා දිනවා. forex කියන field එකට ආස කෙනෙක් නම් මුලින්ම වෙන මේ forex කියන playlist එකට එන්න. playlist එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අවශ්‍ය හැමදේම අපි මේ playlist එක තුල ඔයාලට දාගෙන beginner කෙනෙක්ට 0 ඉඳන් forex පටන් ගන්න විදිය. ඊට අමතරව අපි technical analysis videos ඔයාලට ගන්නලා තියෙන මෙන්න මේ SMC කියන playlist එක අනිවාර්යෙන් බලන්න. මේ තුල ඔයාලට අවශ්‍ය හැම දැනුමක්ම අපි දීලා තියෙනවා market එකේ logic එක පිළිබඳ. ඊට අමතරව අපි daily ගේන market focus video එක මේ playlist එක තුල අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ knowledge එක අරගෙන ඔයා මේ field එකට ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලට success වෙන්න පුළුවන්. ඉතින් මේ බලන වීඩියෝ එක පහළ description එක ඔයාලට මෙතනින් open කරගන්න පුළුවන්. description එක තුල අපි ඔයාලට අවශ්‍ය හැම link එකක්ම දාලා තියෙනවා. අපි දැනට ඔයාලට brokers ලා 3 දෙනෙක් ගාලා තියෙනවා. XM, IC සහ XNET කියන brokers ලා 3 දෙනා. ඔයාලට කැමති broker කෙනෙක් මේ අතරින් තෝරගන්න පුළුවන්. ඔයා practically ඒක බලලා තෝරගන්න. අපි නිවැරදි link එක දාලා තියෙනවා. platform එක register වෙන්න පුළුවන්. ඊට අමතරව register වෙන්න කොහොමද කියලා පහළින් වීඩියෝ එක දාලා ඇති වෙන වෙනම ඔයාලට පහසු වෙන්න. ඊට අමතරව අපි ඔයාලට daily ගේන focus video එකකින් අපි දෙන supply demand zone වලට මගට ආවට පස්සේ නිවැරදිව confirmation බලලා entry ගන්න විදිහ මෙන්න මේ වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. ඊට අමතරව forex market එකට ලොකු time එකක් දෙන්න බැරි කෙනෙක්ට ඒ වගේම job එකක් කරන කෙනෙක්ට වගේ මෙන්න මේ 5 minute strategy එකක් අපි ඔයාලට ගන්නලා තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙන්න මේ අපේ Telegram group එකට එකතු වෙන්න පුළුවන්. කට්ටිය කතා වෙලා trading කරනවා ඒ group එක තුල. අපේ ඊට අමතරව ඔයාලට අපේ Facebook page එකටත් එකතු වෙලා forex සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා විසඳ ගන්න අවස්ථාව අපි දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට skill crypto netler වගේ දේවල් අවශ්‍යයි ඉන්නවනම් මේ WhatsApp number එකක් අපි ඔයාලට දාලා තියෙනවා. මේ number එකට අපිට message එකක් දාලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඔයාලට අපි වෙන කිසිම Telegram හෝ ඔයාලට personally inbox එකවල message දාන්න ඒ වරුන්ට අහුවෙන්නේ නැතුව මේ දීලා තියෙන number එකකින් පමණක් ඒ වැඩේ කරගන්න. right. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි අපි මුලින්ම chart එකේ තියෙන සියලුම අනවශ්‍ය drawing ටික ඉවත් කරගෙන chart එක clear කරගෙන අන්දාසි focus video එකට යමු. හොඳයි මම දැනට chart එකේ උඩට ඇවිල්ලා තිබ්බ සියලුම levels වලට ඉවත් කරගත්තා. අපි මුලින්ම daily time frame එකට යමු guys. okay. මේ දෙන්නේ ඊදවසේ නිර්මාණය කරපු panel එක අර බලන්න මෙතන ඊදවසේ market එක කරේ liquidate කරපු මිනිස්සු ගොඩක්ම මේ channel එකෙන් අපිට ඉතින් බලා ගන්න පුළුවන්. market එක doji එකක් වගේ නිර්මාණය කරලා දෙනවා. buy එකක් continue කරන්න පුළුවන්. හරි. අපි පොඩ්ඩක් බලමු ඒ කාරණේ. මෙතන අපිට දැනට already මම හිතන්නේ මෙතන අපිට Fibonacci level ගන්න පුළුවන්ද කියන කාරණේ
right අපි මේ ටික ඇක්ටිවේට් කරගමු මොකද මේ කැනල් එක තියෙන විදිහත් එක්ක අපි දකින කී ලෙවල් ටික ආටත් දවසෙත් අපි දෙනවා ඒ ලෙවල් ටිකත් ඔයාලට නෝට් කරගෙන ඉන්න පුළුවන් ඊට අමතරව ඔයා ඇනලයිස් කරන ආකාරයක් ඇති ඒ දේ ඇප්ලයි කරගන්න chart එකට ඕකේ මෙතන දැන් අපිට බලන්න පුළුවන් මේ තියෙන්නේ ඊයේ දවසේ මානයට බලලා මේ කැනල් එකේ බොටම් එකේ ඉඳලා টොප් එකට මේ විදිහට ෆිබොනාචි දැම්මොත් මේ පොයින්ට් එකට ගෝල්ඩන් පොකට්ටයක් වදිනවා අපි මේක රෆ්ලි නෝට් කරගමු නමුත් මේක ලොකුවට අපිට කියා කරන්න බෑ මාකට් එක පහළ ලික්විඩිටි ගන්න සැලකිය යුතු සෙල් එකක් වෙලා බයි වෙන්න පුළුවන් ඊට අපි මේක නෝට් කරගමු ඕකේ ඔය තියෙන්නේ ඩේලි ගෝල්ඩන් පොකට්ටයක් අද දවසේ කට ටාගට් කරගෙන පුළුවන් ඊට අමතරව මේ කැන්ඩල් එක දෙපැත්තටම බැලන්ස් කැන්ඩල් එකක් තියෙනවා මම කැන්ඩල් එකේ টොප් එකේ ඉඳලා බොටම් එකට මේ විදිහට ෆිබොනාචි දැම්මොත් අපිට මෙන්න මේ පොයින්ට් එකට කී ඒරියා එක කරන ගෝල්ඩන් පොකට් ඒරියා එකක් ඔය දෙකම අපි නෝට් කරගෙන තියාගෙන ඉමු ඊට අමතරව අපි ඩේලි බයත් නෝට් කරගමු මොකද ටයිම් වල මෙන්න මේ ලික්විඩිටි කලවලා මාකට් ඉවස් වෙන අවස්ථා තියෙනවා right ඔන්න දැන් ඔයාලට අද දවස් තුල මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන් ගෝල්ඩන් පොකට් සෝන් දෙකක් තියෙනවා ඊට අමතරව ඩේලි ලික්විඩිටි පොයින්ට් තියෙනවා ටාගට් කරගෙන ඉන්න පුළුවන් අපි මේක නෝට් කරගමු right අර බයි එක බලන්න ගෝල්ඩන් පොකට් ඒරියා එක තියෙනවා 4128යි 78 4126 56 කියන ඒරියා එකේ හරිද කන්ෆර්මේෂන් බලන්න මේවා ෆේල් වෙන්න පුළුවන් මොකද මේ දෙක ආසන්නයේම තියෙන්නේ ගොඩක් අපිට බලා ගන්න පුළුවන් ලික්විඩිටි ලොකුවට නෑ මේ පොයින්ට් වල මාකට් එක ආවා කියලා right එහෙනම් කන්ෆර්මේෂන් හොඳට බලන්න නෙක්ස්ට් ලෙවල් එක තියෙනවා තමයි 4140 25 4142 කියන ඒරියා එක right ඊට අමතරව මෙන්න මේ ඩේලි ලික්විඩිටි පොයින්ට් ගැන ඔයාලට ඇලර්ට් එකකින් පුළුවන් ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් මෙන්න මේ වගේ දෙයක් තමයි අපි දකින්නේ ඔබේක මාකට් එක මේ ලෙග් එකේ ගෝල්ඩන් පොකට් ඒරියා එක අරගෙන ගිහිල්ලා තියෙනවා මෙන්න මේ හයි එකට යන්න පුළුවන් හරිද හරිද 245 තියෙන එන්න ඔයාලා ලේස් ගනිද්දි ක්ලියර් කන්ෆර්මේෂන් එක මාකට් එකට එන්න වෙනවා right ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් අපි මේ වගේ දෙයක් තමයි දකින්නේ අපි 4 hour ටයිම් ෆ්‍රේම් එකකට කියලා බලමු මාකට් එක එන්න පුළුවන් possible area මොනවද තියෙන කියන කාරණේ right okay මම 4 hour time frame එකට ගිහින් අපි place කරගත්ත channel එක මේ විදිහට තියෙනවා අන්න බලන්න පුළුවන් ඊ දවස් තුල market එක channel එක ආසන්නයටම ඇවිල්ලා තමයි මේ reverse එක දුන්නේ 4 hour එකකින් ළමයි structure එක buy side තියෙන අපිට බලා ගන්න පුළුවන් අපි මෙන්න මේ low එකේ ඉඳලා මෙතන high එකට දැනට finish වෙලා තියෙන Fibonacci දැම්මොත් අපිට මෙන්න මේ area එකට golden pocket එකක් වදිනවා හරිද මෙන්න මේ zone එක ගැන ඔයාලා alert එකේ ඉන්න right මකට රිකවර් එකක් වුණොත් මේ ඔක්කොම break කරගෙන මෙන්න මේ හරියට වගේ එන්න පුළුවන් මොකද මේ area එකේ ලොකු fair value gap එකක් තියෙනවා එහෙනම් මේ zone එක note කරගන්න key area එක විදිහට අපි යාල් දෙන්න මේක තියෙනවා නම් 4085 86 4086 කියන area එකේ right liquidity ගන්න මාකට් එක මේ හරියට වගේ වැටිලා buy වෙන්න පුළුවන් right ඊට අමතරව මේ areas වල මෙතන තියෙන මේ ලොකු fair value gap එක මාකට් එක feel කරන්න අවශ්‍යයි right ඊට අමතරව මේ පොයින්ට් එකට වගේ liquidity ගොඩක් තියෙනවා මාකට් එකේ right ඉතින් ඒ zone එක ගැන alert එකකින් ඊට අමතරව මෙතන තවත් fair value gap එකක් තියෙනවා මෙන්න මේක තමයි හොඳ zone එක හරිද මේ golden pocket areas ඒ ගැන special alert එකකින් ආයෙ මෙන්න මේ area වල අපිට fair value gaps බලා ගන්න පුළුවන් right ඔය තියෙන්නේ කොහොම එකෙන් අපි දකින්න zone ටිකක් ආයෙ ළමයි මෙතන තිබ්බ fair value gap එක පිරෙව්වා okay ආයෙ උඩ සීමාවල් තමයි තියෙන්නේ අපි මේ areas ටික note කරගමු මේ fair value gap එක තියෙනවා ළමයි 4141 4085 කියන area එකේ ඊට අමතරව 85 86 80 කියන area එක අපේ golden pocket එක තියෙනවා
ආයි ගයිස් මෙන්න මේ පොයින්ට් එක 80 77 කියන ඒරියා එකේ ෆැවලු ගැප් එකක් තියෙනවා. ඕවර් එකේ ආයි ළමයි මෙන්න මේ ඒරියා 63 61 කියන ෆැවලු ගැප් සෝන් එක. රයිට්. ඒක අනගෙන රෙට් එකේ ඉන්න ස්ට්‍රක්චර් එක බයි සයිඩ් තියෙන්නේ පහළ ලික්විඩිටි අරගෙන මාකට් එක බයි වෙන්න පුළුවන්. රයිට්. මේ වගේ දැන් තමයි අපි දකින්නේ 4 hour time frame එකෙන් අපි 1 hour එකකට ඊළ බලමු මාකට් එකේ ස්ට්‍රක්චර් එක සහ එන්න පුළුවන් සෝන් මොනවද තියෙන කියන කාරණා. මේ දින ඊයේ දවස එකම ඒරියා එක මාකට් එක ඊයේ දවසේම ගමන් කරේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේක පොඩ්ඩක් ඔයාලා chart එකට apply කරගෙන තියාගෙන ඉන්න. මෙන්න මෙතනින් ළමයි structure change එකක් වෙලා තියෙනවා. right චොක් එකක් උතන තියෙනවා. නමුත් මාකට් එක උඩින් liquidity switch කරලා තියෙනවා නැවත. හරි ඒක high එක අපිට ඔය විදිහට මේ ඒරියා එක ගන්න පුළුවන්. මේ wick එකත් එක්ක ගත්තොත් මාකට් එක මේ මෙතනින් BOS එකක් වගේ පහළට දීලා තියෙනවා. මේ මම මැප් කරන්නේ ස්ට්‍රක්චර් එක ළමයි වර්ණ වේකේ මේ තියෙන ලෝ එක. හරි මෙතන මෙන්න මේ ලෝ එක බ්‍රේක් වෙනවද බලන්න යන දවස් තුල බ්‍රේක් එක ගියොත් මාකට් එක සැලකිලි සෙල් එකක් වෙන්න පුළුවන්. හරි චොක් එකක් දුන්නට මාකට් එක ඊයේ දවස් තුල මේ ඒරියා එකෙන් තමයි වැඩ කරලා තියෙන. මෙතන BOS එකකුත් දීලා තියෙනවා නේ. අපිට මේ වගේ මේ හයි එකේ ඉඳලා මෙතන ලෝ එකට ෆිබොනාචි යම ගෝල්ඩන් පොකට් මේ ඒරියා වලින් වදිනවා. මේ පොයින්ට් වලට තමයි මාකට් එක රියැක්ට් කරලා තියෙන. මේ ඒරියා එකේ සෙල්ලා තියෙනවා. අපි ගෲප් එකේ වල මේ දී කිව්වේ මාකට් එක මේ ටයිම් එකේ ඊ දවස්වල මම ගෲප් එකේ ටයිම් එකේ හිටියේ මේ පිප් 220ක සෙටප් එකක් එතන දීලා තියෙනවා. නැවතත් මෙයා මෙන්න මේ කැනල් එකේ උඩ ඔක්කොම ලික්විඩ් කරලා ආයෙ සෙල් වුණා. නමුත් මෙන්න මේ ලෝ එක බිඳ ගන්න බැරි වෙලා තියෙනවා. අද දවස් තුල ඇලර්ට් එකේ ඉන්න මාකට් එක මෙන්න මේ ලෝ එක බිඳිනවද කියන කාරණේ උඩට ගලවුවොත් මාකට් එක බයි වෙනවා. හරි ස්ට්‍රක්චර් එක දැනට හදලා තියෙනවා සෙල් සයිඩ් එකට. ඒ කාරණා ගැන ඇලර්ට් එකේ ඉන්න මෙන්න මෙතන මේ ඒරියා එකේ වැවුල ගැප් එක තියෙනවා. මෙන්න මෙතන තවත් සෝන් එකක් තියෙනවා ළමයි IDM එක. right මොනවා IDM එකක් තියෙනවා මාකට් එක එන්න පුළුවන් ඒරියා එකක්. ඒ පොයින්ට් ගැන අතරටගෙන අනිකුත් අපි කතා කරමු මේ ඒරියාස් ගැන. ඔයාලට ඇලර්ට් එකක් මේ channel එක ඇතුලේ තමයි මාකට් එක තමයි වැඩ කරන්නේ. උඩ සීමාවෙන් අපි ගත්තොත් මේ පොයින්ට් එකට ඇවිල්ලා මාකට් එක ගිහිලා තියෙනවා. උඩ තියෙන මේ ෆෙයාර් වැලියු ගැප්ස් ටික වැලිඩ් ළමයි 4193 97 211 220 කියන ඒරියාස්. right සහ වීක්ලි ලික්විඩ් වලට එනක ඔව මාකට් එකේ නෙක්ස්ට් උඩ ටාගට් වෙන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ අපි කතා කරමු ලෙවල් සෝන් ටික ගැන ඇලර්ට් එකගෙන මෙන්න මේ කී ඒරියා එකක් නෝට් කරගෙන තියාගන්න. මතක තියාගන්න ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා ඩවුන් එකටත්. හරිද? නමුත් ඒක තාම කන්ෆර්ම් නෑ හරියට. right 4100 4088 කියන ඒරියා එකේ සෝන් එක තියෙනවා. කන්ෆර්ම් වෙන්න මෙන්න මේ ලෝ එක හොඳට බ්‍රේක් වුණොත් මාකට් එක සෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පහළ ලික්විඩ් අරගෙන නැවතත් බයි වෙන්න උනත් පුළුවන්. හරිද? ඒක ක්ලියර් කන්ෆර්මේෂන් එක ලේස් කැච් කරගන්න බලන්න විතරයි. right okay ඔය වගේ දෙයක් තමයි අපි දකින්නේ ලොන්ග් ටයිම් වලින් මාකට් එක කරන්න පුළුවන් දෙයක් විදිහට මේ ෆෝකාස්ට් වලට chart වලට ඇප්ලයි කරගෙන ඉන්න පුළුවන් වගේ මේ කී ඒරියාස් වල අපි දැනට දීපි කන්ෆර්මේෂන් එක ඒ ලෙවල් සෝන් වලට ආවට පස්සේ ඔයා ලේස් කැච් කරගන්න. ඒ සඳහා අපි කන්ෆර්මේෂන් බලන විදිහ කලින් කියලා දීපු ස්ට්‍රැටජි ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින්ම දාලා දෙන කන්ෆර්මේෂන් බලනවාට 5 minutes සහ 1 minute යූස් කරන්න පුළුවන්. okay මම 5 minute එකට යනවා මේ විදිහට. අපි මේ දැන් දෙන සෝන් වල quality එක අඩුයි. හරිද? long time frame වල වගේ නෙවෙයි. එහෙනම් අපි roughly සෝන් ටිකත් ඔයාලට දීලා තියන්නම් ආසන්නේ. මේ ඒරියා එකේ නම් අපිට දැනට සෝන් මුකුත් බලා ගන්න නැහැ ළමයි. අපි උඩින් බලමු. මෙන්න මෙතන මේ පොයින්ට් එකේ සප්ලයි සෝන් එකක් තියෙනවා. හරි. ඕකේ. මේ පොයින්ට් එක ගැන ඇලර්ට් එකේ ඉන්න. අපිට මෙතන ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. අර මම උඩ තමයි තියෙන්නේ. මේ ඒරියා එක
විතරයි අපිට දැනට ආසන්නයේ තියෙන්නේ 142 45 කියන ඒරියා එක. රයිට්. මේ ලොන් ටයිම් එකකින් කතා කරපු ලෙවල් සෝන් ටික ගැන ඇලර්ට් එකකින් මේ හැම පොයින්ට් එකකින්ම කන්ෆර්මේෂන් බලන්න ඕන. අපි කරන්න ඕන මේ ඒරියා එක දැනට මාකට් එක ගන්න ඕන. මෙන්න මේ ලික්විඩිටි අරගෙන මාකට් එක US වෙන්න පුළුවන්. නැත්නම් 15 වුණා යන්න පුළුවන්. අර නෝ ලික්විඩිටි ගන්න මොමන්ට් දෙනකන් ඉන්න. චොක්කයක් ගිහලා US එකට ගන්න ඊට පස්සේ ආගේ බුලිෂ් ඩයිවර්ජන්ස් එක ෆිබොනාචි කන්ෆර්මේෂන් දුන්නොත් ඔයාලට පුළුවන් මාකට් කැච් කරගන්න මේ පොයින්ට් එක. මේ සෙටප් එක මෙතන ක්‍රියේට් කරන්න පුළුවන්. උඩ පොයින්ට් ටාගට් කරන්න පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් මේ පහළ ලික්විඩිටි ගන්න මාකට් එන්න පුළුවන්. මේ අපි කතා කරපු අනිකුත් පොලිෂන් පහළ. right මේ පොයින්ට් ගැන ඔයාලට රෙට් එකකින් පුළුවන්. ඊට පස්සේ සෙල් එකක් බලනවා නම් දැනට මේ ඒරියා එකේ මාකට් එක රන් වෙනවා. මෙන්න මේ පොයින්ට් වලට ගිහලා මාකට් රිවර්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔක්කොම ලික්විඩිටි ගන්න මේ ඒරියා වලට යන්න පුළුවන්. ඔයා කරන්න ඕන ලික්විඩිටි ගන්න මොමන්ට් එක දැනගන්න ඉන්න. චොක් එකක් දීලා ක්‍රියා රිවර්ස් දෙනවද බලන්න. ඊට පස්සේ ඔයාගේ බෑරිෂ් ඩයිවර්ජන්ස් එක හෝ ෆිබොනාචි කන්ෆර්මේෂන් වැදුනොත් මේ පොයින්ට් වල හොර පුළුවන් ගෝල් ෂෝට් කරන්න. right මේක වදින්න පුළුවන් මෙන්න මේ පොයින්ට් එකේ ළම ඔය පොයින්ට් ටාගට් කරගෙන පහළ මේ ඒරියා මේ ලෙවල් වලට ටාගට් කරන්න පුළුවන් TP විදියට. right ඊට පස්සේ මොන නැති වුණොත් මාකට් එක මෙන්න මේ පොයින්ට් ටාගට් කරගෙන යන්න පුළුවන්. නැත්නම් මේ ඕල් ටයිම් මේ අපි කතා කරමු මේ පොයින්ට් තියෙනවා. ඔය කී ඒරියා වලට යන්න පුළුවන්. right එහෙනම් නිවැරදි කන්ෆර්මේෂන් එක ලේස් කැච් කරගන්න මේ කතා කරපු පොයින්ට් වලින්. right ඔය වගේ දෙයක් තමයි අපි දකින්නේ අද දවසට මාකට් එක කරන්න පුළුවන් දෙයක් විතර. මේ හයි ටයිම් ෆ්‍රේම් වලින් අපි කතා කරපු ලෙවල්ස් වලට කියන ස්පෙෂල් ඇලර්ට් එකකින්. අපි යමු නෙක්ස්ට් එක බලන්න. මම investing.com වලට ගිහලා ටූල් වලට ගිහලා ඉකොනොමි කැලෙන්ඩර් එකට යනවා. අපි බලමු මම අද ඉම්පැක්ට් නිවුස් මොනවද තියෙන කියලා USD වලට. ඕකේ 7ට ඔන්න මීඩියම් ඉම්පැක්ට් නිවුස් ටික පටන් ගන්නවා. ඉම්පැක්ට් නිවුස් එකත් අපිට බලා ගන්න පුළුවන් 7 කියන ටයිම් ෆ්‍රේම් එකේම. ඕකේ ඊට අමතරව තවත් ඉම්පැක්ට් නිවුස් එකක් අපිට තියෙනවා. ආය 8ම ඉම්පැක්ට් නිවුස් තියෙනවා විදිහට බලා ගන්න පුළුවන්. ආය මීඩියම් ඉම්පැක්ට් නිවුස් එක තියෙනවා. ආය 9ට ඉම්පැක්ට් නිවුස් එකක් තියෙනවා. right ඊට අමතරව 11ම දක්වා මීඩියම් ඉම්පැක්ට් නිවුස් අපිට බලා ගන්න පුළුවන්. අද දවස වැදගත් දවසක් විදිහට උන අපිට බලා ගන්න පුළුවන් ඉකොනොමි කැලෙන්ඩර් එකේ නිවුස් කීපයක්ම පෙන්නනවා ඉම්පැක්ට් නිවුස් වලට ඉෆෙක්ට්. ඒ කාරණා ගැන තරට කියන මේ ફોකාස්ට් එකක් ගන්න පුළුවන් chart එකට apply කරගන්න. හරි දැන් ඔයා අද දවස් තුල මාකට් එක buy වෙන්න පුළුවන් sell වෙන්න පුළුවන් possible zone මොනවද කියලා දන්නවා. නමුත් guys මේ කියන විදිහට මාකට් එක මේ zone වලින් move වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා දැනගන්න ඕන නිවැරදි confirmation මොනවද කියන කාරණේ මාකට් එක sell කරන්න හෝ buy කරන්න කලින්. ඒ සඳහා ඔයාලට අපි අවශ්‍ය හැම දැනුමක්ම දීලා දිනවා. ඔයා මේ දැන් බලපු වීඩියෝ එක පහළ description එකට එන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට අපි strategy දෙකක් ගන්නට ගියලා තියෙනවා. මුලින්ම තියෙන්නේ මේ 5 minute strategy එක අපි ඔයාලට ගෙනාවේ. forex සාමාන්‍යයෙන් නොතේරෙන කෙනෙක්ට හෝ job එකක් කරන කෙනෙක්ට මේ market එකට ලොකු time එකක් දෙන්න බැරි කෙනෙක්ට මෙන්න මේ 5 minute strategy එක use කරලා ඔයාලට pocket income එකට daily income එකට යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ strategy එක අපි ඔයාලට ගන්න තියෙන්නේ අපි දැනට මේ daily දෙන focus video බලලා ඔයා level එක place කරගෙන ඒ level වලට market ආවට පස්සේ ඔයාලට මෙන්න මේ strategy එක කියලා දීපු confirmation බලලා තනියම ලේස් වෙලන්න පුළුවන් ඒ level වලදී. ඔකේ ඉතින් මේ නිවුස් පිළිබඳව වගේම ඉකොනොමි එකේ වෙන අපි දකින අනිකුත් තම අප්ඩේට් එකක්ම ඔයාලට වෙන මේ සමූහ තුළට හැම උදෑසනම ලබා දෙනවා. ඊට අමතරව මේ සමූහ නිරීක්ෂණ එකේ ඕපන් වෙනවා. මේ සමූහ අපි ඔයාලට ඕපන් කරලා දෙන්නේ ඔයාලට ප්‍රොජෙක්ට් සම්බන්ධ ප්‍රශ්න විසඳගෙන මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න. ඒ ගානේ මතක් කරන ගමන් ඔයාලා මෙන්න මේ සමූහයට එකතුලා ෆොරෙක්ස් සම්බන්ධ ප්‍රශ්න ගැටලුවක් තියෙනවා. පෝස්ට් එකක් ෂෙයා කරලා කමෙන්ට් එකක් දාලා ඒ දේවල් විසඳ ගන්නත් අවස්ථාවක් තියෙනවා. මේ සමූහයට එකතුලා දැනුම හදාගන්න. ඒ වගේම අද දවස් තුල ගෝල් මාකට් එක කරන්න පුළුවන් දෙයක් විදිහට ඔයා දකින්න. ඔයාගේ දවසක් අයිඩියා එකක් තියෙනවා. ඒකත් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ විදිහට ඔයගෙට සපෝට් එකක් වෙයි. ඒ වගේම වීඩියෝ මේ දක්වා බලමු වෙනවා. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ ෆ්‍රී සර්විස් එකට වඩා දෙන්න ෆ්‍රී සපෝට් එකක් තමයි. ලයික් එක කමෙන්ට් එක ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා channel එක දිනුනේ මතක් කරගන්න. හැමෝම පරිස්සම් ට්‍රීට් කරන්න. හැමෝටම ජය වේවා.